ධම්මෝහව රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්නා ආරක්ෂා කරයි. එබඳු ධම්ම අධ්‍යාපනයක් ලබා දෙන තෝතැන්න දහම් පාසලයි. ඉතින් අවසරයි ගාණ්‍ය මහා සංඝරත්නයෙන්ද පෙම්ණ සිටින ආරත්තමුත්තන්ගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද දෙමාපියන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද දහම් පාසල අධ්‍යාපනයේ වැදගත්කම ඔබට කියන්නට දහම් පාසල යන වචනේ ඇසෙන විට පවා අපේ සිත දැනෙන්නේ මහා ගෞරවනීය හැඟීමක් නේද? එයට හේතුව වන්නේ දහම් පාසලත් ගමේ පන්සලත් එකට එක්ක බැඳෙමින් බෞද්ධ දරුවන්ට බුද්ධාගම නිවැරදිව උගන්වමින් ජීවිතේ යහපත් ගුණධර්ම පුරුදු කරමින් රට වැඩදායි යහපත් ප්‍රාසික විහිදෙන රට දායාද කරන්නේ මේ අපූර්ව අධ්‍යාපනයේ තිබෙන ගුණාත්මක භාවය නිසාමය. අධ්‍යාපනය අපට ලැබෙන්නේ විභාග ජය ගන්න, රැකියාව ලබා ගන්න පමණක් නොවේ. මනුෂ්‍යත්වයෙන් පෙර නොවුණු පුද්ගලයෙක් බවට පත් වීමටයි. දහම් පාසල කියන්නේ ගුණධර්ම බීජ වපුරන පින්කෙතක් වගේ. එහි වපුරන මෛත්‍රිය, කරුණාව, ඉවසීම අනාගතයේදී හොඳ සමාජයක් බවට පළදරයි. දහම් පාසල අධ්‍යාපනය හදාරන දරුවෙක් අම්මට තාත්තට ගරු කරනවා, ගුරුවරුන්ට ගරු කරනවා, වැඩිහිටියන්ට සලකනවා, සතුන්ට ආදරේ කරුණාව දක්වනවා, අනිසතු දේවල් හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. ආදරේ, කරුණාව, දයාව, සෙනෙහස, මෛත්‍රිය, අනුකම්පාව ඔවුන් තුළ කුඩා කලසිට වර්ධනය වෙනවා. බලන්න උගත් බුද්ධිමත් අම්මේ තාත්තේ මේ වර්තමාන සමාජය දිහා මේ සමාජය කොතරම් පිළිහිලාද අපිට වැරදුනේ කොතරම්ද අම්මේ තාත්තේ පොතපතේ දැනුම පමණක් හඹා ගොස් උගතුන්ට පමණක් මෙරට වෙනස් කරන්න පුළුවන් කියලා හිතමු අපිට නෙවේද පෙර පාසල් අධ්‍යාපනයේ සිට ශිෂ්‍යත්ව උසස් අධ්‍යාපනයේ දක්වා තරඟ විභාග සදා ඔබ දරුවා යොමු කළා මිස එක් කිරුදින වරුවක් දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් යොමු කළේ නෑ නේද? අන්න නුවර බෝකම්බර ඊට මදි වෙලාලු පල්ල කැලේට රන් ගිහිල්ලා විශාල කරන්න සිරකේවල් විශාල කරන්නේ මල් පැලට ගන්නද? කර්මාන්ත ශාලායිති කරන්නද? නැහැ අම්මේ තාත්තේ. සමාජයේ නොකළ යුතු ගමනා ක්‍රියාකාරකම් කළ ඔබේ මාදරණීය දරුවන්ට අපේම සහෝදර සහෝදරියන්ටයි. ඒ විතරක් නෙවෙයි බලන්න සමාජය දිහා දින දින වන විට වැඩිහිටි නිවාස අනාථ නිවාස දිහා. ඔබ ඔබේ දරුවා කුඩා කාලේ සිට ලේඛික කරපුවා ලොකු වෙනතෙක් අවස්ථා ඉටු කරමින් බලාපොරොත්තු වන්නේ අනාගතයේදී වැඩිහිටි නිවාසවල ජීවිතය අවසානය ගත කරන්නද? නැහැ නේද අම්මේ තාත්තේ. ඔබ දරුවාට දැනුම ලබා දුන්නා. නමුත් හොඳ ආකල්ප නැහැ ඔවුන් ළඟ. ඒකට හේතුව දහම් පාසල් අධ්‍යාපනය නොලැබීමයි. උගත් බුද්ධිමත් විය යුතුනේ. අපි මේ සමාජයේ යන මාර්ගය වෙනස් කළ යුතු නොවේද? අපි කළ යුත්තේ වැඩිහිටි නිවාස සිරමැදිරි විශාල කිරීම නොව දරුවන්ට කුඩා කල සිට දහම් පාසල් අධ්‍යාපනයට යොමු කිරීමයි. දහම් පාසල් අධ්‍යාපනය පුරුදු කිරීමයි. සෑම සතියකම ඉරිදින වරුවක් දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් යොමු කිරීමයි. එවිට අපි බලා සිටීදීම සිරමැදිරි වැඩිහිටි නිවාස වැසිය ආදරණීය අම්මේ තාත්තේ. අපේ මේ පුංචි රටේ සාරධර්ම ගුණධර්ම වලින් පිරුණු දැනුම ආකල්ප කුසලතාවලින් පිරි විනයක් තිබෙන සුන්දර මිනිස්සු ඉන්න රාජ්‍යයක් බවට පත් වේවි. වසීම කරුණාව, දයාව, මෛත්‍රියෙන් පෝෂණය වුණ ගරුකල යුත්තන්ට ගරු කරන මේ පිළිය යුත්තන් පුදන හොරකම් මරකම් වංචා දූෂණ වලින් තොර සමාජයක් බිහි වේවි. ආදරණීය අම්මේ තාත්තේ මාගේම සහෝදර සහෝදරියනි. ඒ නිසා අපි සෑම සතියකම ඉරිදෙන උදේවරුව දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරමු. උගත්කමින් පමණක් නොව හොඳ ආකල්ප වලින් ස්වයං පෝෂිත වෙමු. මනුෂ්‍යත්වයෙන් පිරුණු හොඳ මිනිස් රාජ්‍යයක් බවට පත් කරමු. ස්තුතියි.